එකේ රඟපානකොට හිතපු නැති විදිහට දෙක ජනප්‍රිය වෙලා ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත්තා. ඉතින් අනිවාර්යයෙන්ම මේ තුන්වෙනි එකත් දෙවෙනි එකත් පහු කරලා ඉස්සරහට යයි කියලා මම විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මේක සිනමා ක්ෂේත්‍රය තුළ විශාල පෙරලියක් කරපු වාර්තාගත චිත්‍රපටයක්. නීතිය කියන පැත්තට බර කණ්ඩායමක් මිනිමැරුම ගැන නීතිය පැත්තට බර වෙලා මෙයාට දඬුවම් කළ යුතුමයි කියන තීරණේ ඉන්නවා. නමුත් ඊට වැඩි කොටසක් මම හිතනවා මිනිස්කම මනුෂ්‍යත්වයට ගරු කරන කණ්ඩායම මිනිස්කම මනුෂ්‍යත්වය ඉස්සරහට අරගෙන මේ නිර්මාණය ජනතාවට ප්‍රයෝජනවත් විදිහට දැනුමක් ලැබෙන විදිහට ආදර්ශමත් විදිහට ඉවර වෙයි කියන විශ්වාසය මගේ තියෙනවා. මම හිතනවා මේ තුනෙනුත් මේක නතර වෙන්නේ නැති වෙයි කියලා. ඉතින් තුන්වෙනි චිත්‍රපටියත් ධර්මයේදී තුනත් ප්‍රේක්ෂක ඔබෙන් ඉල්ලා ඉන්නවා. අනිවාර්යයෙන්ම මේක නරඹන්න පවුල් පිටින් ඇවිල්ලා මේකේ වටිනාකම ඔයගොල්ලන්ට තව තවත් දැනෙයි. වටිනාකම ජීවිතේට එකතු වෙයි.